ස්කූල් අවුට්ච්ච කැම්පස් යන්න බලන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්තම් 2026දී ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් ලැප් එකෙන් ඔන්ලයින් ඇතුලේ AI යූස් කරලා ඉන්කම් එකක් ගන්න කැමති කෙනෙක්ද? එහෙනම් සම්පූර්ණ වීඩියෝ එක ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. ක්ලාස් ගියා. එක්සෑම් ඉවරයි. දැන් අපි මොකද කරන්නේ? ඉතින් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඔන්න අද අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් කරගෙන තමයි මේ ආවේ. ඉතින් තාමත් ඔයා අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරගෙනම වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. හරි. අද වෙනකොට ගොඩාක් දෙනෙක්ගේ මතයක් තමයි මේ AI කියලා කියන්නේ බොරු image එකක්, වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන් tool එකක් කියන එක. හැබැයි ඔයා දන්නවද? ඔයාට කිසිම skill එකක් නැති වුණත්, ඔයාගේ English knowledge එක දුර්වල වුණත්, ඔයාට පුළුවන් මේ AI use කරලා මුදල් earn කරන්න. එහෙනම් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ AI සහ ඔයාගේ මොලේ use කරලා මාසෙකට හොඳ ගාණක් earn කරන්න. ඉතින් මේක කරන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි Fiverr කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධව කරපු ගොඩාක් වීඩියෝ ඔයාලට අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒවල ලින්ක් ටිකත් මම මේ වීඩියෝ එකේ description එකේ add කරලා තියන්නම්. එමනම් අද අපි කතා කරන්නේ 2026 දී ඔයාට මේ AI use කරලා Fiverr එක ඇතුලේ කරන්න පුළුවන් job ටිකක් ගැන. එහෙමනම් මම ඔයාලට කියපු මේ job ටික අතරින් පළවෙනිම job එක තමයි AI YouTube video script writing කියලා කියන්නේ. වෙනකොට ගොඩාක් අය YouTube පටන් ගන්න කැමතියි. හැබැයි එයාලට ඒ YouTube වීඩියෝ වලට ස්ක්‍රිප්ට් එකක් හදාගන්න දන්නේ නැහැ. එහෙමත් නැත්නම් එයාලට ඒකට කාලෙකුත් නැහැ. ඔන්න ඉතින් ඔයාලට මෙන්න මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ tool එකක් තමයි ChatGPT කියලා කියන්නේ. ඉතින් අපි දැන් බලමු මේකට example එකක්. එක්සාම්පල් එකේ පෙන්නුව විදියට ඔයාලට මේ ChatGPT පාවිච්චි කරලා ඕනේ විදිහකට සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකෙන්ම මේක කරගන්න පුළුවන් වැඩක්. ඉතින් ඔයාට පේනවා ඇතිනේ ඒ ජොබ් එක ඔයාට කොච්චර ලේසියිද කියලා. ඉතින් අපි අද කතා කරන දෙවනි ජොබ් එක තමයි AI short video creation කියලා කියන්නේ. ඉතින් ඔක්කොටම කලින් බලන්නකො මේ එක්සාම්පල් එක.
Hey, are you a student who feels like you're falling behind? You're staying up late, you're stressed out, and you're starting to doubt yourself. But listen to me, you are not lazy, you're just distracted. So here's what I want you to do. Put your phone down. Just focus for 30 minutes, that's it. And then do another 30. These small efforts, day after day, will create massive results. Study now, your future self is watching you. නවද ඔයාට පුළුවන් මෙන්න මේ වැඩෙන් 5 එක හරහා $10ක් 15ක් අතර ප්‍රමාණයක් උපයන්න. වගේම තමයි මෙන්න මේ ජොබ් එකේ තියෙන විශේෂ දේ මේ ජොබ් එක ඔයාට ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් උනත් කරගෙන යන්න පුළුවන්. ඊගාවට මම අද ඔයාලත් එක්ක කතා කරන ජොබ් එක තමයි AI voice over කියලා කියන්නේ. මේ ජොබ් එකේදී 5 එක ඇතුලේ එහෙමත් නැත්නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් ඇතුලේ සිංහල voice over කරන අය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට මයික් එකක් ඕනි වෙන්නේත් නැහැ. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම රෙකෝඩ් කරලා මේක MP3 එකක් විදිහට කන්වර්ට් කරලම අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේ ජොබ් එකට නම් 5 එකෙන් $5ත් 20ත් අතර ප්‍රමාණයක් උපය ගන්න පුළුවන්. අපි අද මෙතනදී කතා කරන හතරවෙනි ජොබ් එක තමයි 5 gig setup කියලා කියන්නේ. එතනදී ගොඩාක් අය කරන වැරද්දක් තමයි එකපාර gig 10ක් ක්‍රියේට් කරන එක. එහෙමත් නැත්නම් එකපාර gig 10ක් ක්‍රියේට් කරනවා කියලා දාන එක. ඒ වගේම ඔයා මෙතනදී 1 gig 1 month කියන මෙතන දෙක අනුගමනය කරන්නත් අමතක කරන්න එපා. මේ ජොබ් එකක් කරනවා නම් මේකට දාන්න ඕනි ටයිටල් එක ගැන අදහසක් නැත්නම් ඔන්න ඔයාට තමයි මේ එක්සැම්පල් එක. ඒ වගේම තමයි තව දෙයක්. ඔයා 5 කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් කරන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට කියන්න තියෙන විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා 5 පටන් අරන් පළවෙනි මාසෙදිම ඔයාට ඕඩර් එකක් එන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි මාසෙටම එක ඕඩර් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් 3 වෙනි 4 වෙනි මාසෙ විතර යනකොට සාමාන්‍ය කෙනෙක් එයාගේ දවස් 30ක් වැඩ කරලා ගන්න සැලරි එක ඔයාගේ සතියක දෙකක ආදායම උනත් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා 5 කරන කෙනෙක්ට තියෙන ඕනිම දෙයක් තමයි උත්සාහය සහ කාලය ඉවසීම. ඉතින් මං හිතනවා අද මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඊගා වීඩියෝ එකනුත් 2026 දී AI use කරලා ඔන්ලයින් සල්ලි උපයන්න පුළුවන් ජොබ් කිහිපයක් ගැනත් මං කතා කරනවා. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ සීරීස් එකත් එක්ක.